හෙලෝ ඔව් කියන්න. මේ නාලක සර්ද ඔව් කතා කරනවා. මම මේ 2026 උසස් පෙළ ළමෙක් කතා කරන්නේ. ඔව් කියන්න. මම පළවෙනි පාර ලියන්නේ සර්ට මම මේ හරිම ගෞරවයෙන් කතා කරන්නේ. ඇත්තටම කිව්වොත් අපි සෑම දන්නවනේ අපි 2024 ජූනි වල ඕලෙවල් ලිව්වේ කියලා. ඉතින් අපි එහෙම ඕලෙවල් ලියලා ඉවර වෙලා ඒක අපි දෙසැම්බර් වල ලිව්වා නම් කමක් නැහැ අගෝස්තු වල එක්සෑම් එක තිබ්බට. මම කියන්නේ ඒ කියන්නේ ඉස්කෝලෙත් බැලුවත් අර ඒ කියන්නේ සමාන අයිතීන් හැමෝටම තියෙන්නේ පේන්නේ. දැන් සර්ගේ කාලේ වුණත් දින 420ක් කියන දින 330ක් නෙමෙයි සර්. දින 420ක් අපේ තාත්තට වුණත් සර්ට වුණත් සර්ගේ තාත්තට වුණත් ඉහළවල තිබ්බා සර්. ඉතින් කෙලින්ම සර් දින 90ක් කපලා දාලා ඒකෙනුත් සර් මේ අගෝස්තු වලම එක්සෑම් ලියන එක සාධාරණ නැහැ නේද සර්? දැන් මෙහෙමයි අසාධාරණ ඒකම හරි ඒක නෙමෙයි මේ කියන්නේ අපි ඒක ගැන ඒක තීරණයක් දීලා තියෙනවානේ. ඒ තීරණය ගැන මට වෙනම එක එක්කෙනාත් එක්ක කතා කරන්න බෑ. ඒ තීරණය අපි දැනුම් දීලා තියෙනවා. දැන් ඕක ගැන ඔයකට විරුද්ධව දැන් උසාවිත් නඩුවක් තියෙනවානේ. දැන් අපි බලමු මොකද අපේ ස්ථාවරේ අපි දැනුම් දීලා තියෙනවා. ඕක ගැන අපි එක එක්කෙනාත් එක්ක පර්සනලි කතා දැන් ඔය කියන දින ගණන් කතන්දර මේ හැමෝම එවනවනේ. ඒක හරි. ඒක ඔයගොල්ලෝ පැත්තෙන් ඔය කියන කතන්දරේ ඔයගොල්ලෝ පැත්තේ සාධාරණ ඇති. හරිද? අනිත් පැත්තෙන් අමාත්‍යාංශයක් විදිහකට අපි සියලු දේවල් බලලා අපි තීරණයක් දීලා තියෙනවා. හරිද? හරි. ඒත් අමාත්‍යාංශය කියලා සර් ඒ කියන්නේ අමාත්‍යාංශයට එහෙම හිතප්පපුවක් නැතුව එහෙම උත්තර දෙන්න පුළුවන් ද? ඒ කියන්නේ රටේ තත්ත්වයක විතර දෙන්න බලන්නේ. කියන කාරණය කියන එක තියෙන මෙහෙමනේ. දැන් මේ ඔය මේ මෙහෙම මේක එන පිරිස බැලුවොත් එහෙම ඒ පිරිස වගේම මේක අනිත් පැත්තට කතා කර ගොඩකුත් ඉන්නවනේ. මට දැන් මේවත් එක මේක ගැන මෙහෙම දිගින් දිගට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ පිරිසත් ඔයගොල්ලෝ ඔය කතා කරන විදිහටම ඒගොල්ලෝ කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේක එහෙම තීරණයක් ගන්න බෑ. එක පැත්තකට හැංගීම් වලට ගිහිල්ලා මේක මේ අනුකම්පාවක් මත හරි එහෙම තීරණ ගන්න බෑනේ අපිට. ඒකින්ද අපි මේක දැන් බලමු. අපි දැන් ඔයගොල්ලෝ දැන් මේක සම්බන්ධයෙන් දැන් උසාවි එතනට යන්න පුළුවන් දැන් කවුරු හරි එතනට ගිහිල්ලා තියෙනවනේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. අපේ ස්ථාවරේ අපි කියන්නම් උසාවියේ ඒගොල්ලන්ගේ ස්ථාවරේ ඔයගොල්ලන්ගේ ස්ථාවරේ එතන රිප්‍රසන්ට් වෙන්නේ. ඒක කියයි. අපි බලමු එතකොට. හරි. රයිට්. ඔයගොල්ලෝ වගේ මෙයා වෙන්නේ නැති විභාග කරන්න කියන එකයි මට කියන්න තියෙන්නේ. හරි. thank you. අපි පාඩම් කරනවා